හායි කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් දැනටමත් ඔයාලා දන්නවා ඇති මම අද කතා කරන්න යන topic එක මොකක්ද කියලා. barista. ඉතින් මේ barista කියන topic එක දැන් ලෝකේ ලොකු trend එකක් වෙලා තියෙනවා. barista කෙනෙක්ට ලංකාව විතරක් නෙමෙයි ලෝකේ හැමතැනම ලොකු demand එකක් තියෙනවා. ඉතින් අද අපි කතා කරමු අපි barista කෙනෙක් වෙන්නේ කොහොමද? ඒකට දැන් ලංකාවේ තියෙන job market එක කොහොමද? ඒ වගේම අපිට barista කෙනෙක්ට ලැබෙන salary කොහොමද වගේම අපිට මේ විදිහේ ලංකාවේ කරන්න පුළුවන් හොඳ barista courses මොනවද කියලා. ඉතින් අපි බලුවොත් මේ barista කෙනෙක් කියන්නේ කවුද කියලා coffee ගැන වගේම espresso machine එක හැසිරවීම ගැන විශේෂ දැනුමක් තියෙන කෙනෙක්ට අපි barista කෙනෙක් කියලා හඳුන්වනවා. අපි barista කෙනෙක් තියෙන job market එක කොහොමද කියලා බලුවොත් දැන් ලංකාව වගේම යුරෝප රටවල මැද පෙරදිග රටවල තියෙනවා ලොකු job market එකක් මේ barista කෙනෙක්ට. මැද පෙරදිග රටවල වගේම යුරෝප රටවල කලින් ඉඳන්ම මේකට ලොකු ඉල්ලුමක් තිබුණා. ඒ වගේම දැන් ලංකාවෙත් barista කෙනෙක්ට ලොකු ඉල්ලුමක් හැදෙමින් පවතිනවා. දැන් ලංකාව ඇතුළතත් ගොඩක් coffee shop open කරනවා. ඔයාලට පිට රටකට ජොබ් එකකට යන්න අයිඩියා එකක් තියෙනවා නම් හරි ස්ටඩීස් වලට මයිග්‍රේට් කරන්න අයිඩියා එකක් තියෙනවා නම් හරි ඔයාලා මේ barista course එකක් කරලා තිබ්බොත් ඔයාලා රටකට ගිහලා normal ජොබ් එකක් හොයාගන්නට වඩා ඉක්මනට barista field එකකින් ආවට ජොබ් එකක් හොයාගන්න ලේසියි. ඉතින් ඔයාලා රටකට යන්න ඉන්න කෙනෙක් නම් barista course එක follow කරන්න ඒක ඔයාලට ගොඩක් ලොකු opportunity එකක් වෙයි. ඉතින් ඔයත් barista කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඔයාටත් පුළුවන් මේ barista trainee job වලට apply කරන්න. මේ job vacancies අපිට හොයාගන්න පුළුවන් website Facebook pages තියෙනවා. මම ඔයාලට ඒවා දැන් මෙතන display කරන්නම්. top jobs ikman.lk වගේ website වල වගේම coffee barista club ශ්‍රී ලංකා කියන Facebook page එකේ සහ CBBS එකේ Facebook page එකකින් ඔයාලට මේ barista job vacancies ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි ඔයාලා job එකට apply කරන්න ඉන්න කෙනෙක් නම් ඔයාලා ඉස්සරවම හොඳ CV එකක් හදාගන්න. මේ CV හදන එක ගැන දැන් YouTube එකේ ගොඩක් videos තියෙනවා. මේ videos බලලා ඔයාලා හොඳ strong CV එකක් හදාගන්න. ඔයාලට මේ CV එක ගොඩක් බලපානවා ඔයාලට මේ job එක ලැබෙනවද නැද්ද කියන එක. ඒ වගේම තමයි ඔයාලා ජොබ් වලට CVs දාද්දී එක ජොබ් එකට CV එකක් දාලා මේ ජොබ් එක හම්බුනේ නැහැ එහෙමයි කියලා බොරු වෙලා ඉන්න එපා. ඔයාලා ජොබ් එකක් ලැබෙනකම්ම CV දාන්න. ඔයාලට ඉක්මනටම ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වෙලාවේ course එකක් කරන්න තරම් අතේ මුදලක් නැත්තම් ඔයාලට පුළුවන් මේ barista trainee job වලට apply කරන්න. මොකද මම එහෙම කියන්නේ මාත් එක්ක course එක කරපු ළමයි කීප දෙනෙක්ම හිටියා. එයාලා course එක කරේ job එක කරන ගමන් ඒ කියන්නේ එයාලට course එක මොකද මම එහෙම කියන්නේ මාත් course එක කරා මේ barista සම්බන්ධයෙන්. ඉතින් එතනදී මාත් එක්ක course එක කරපු ළමයි හැමෝටම jobs ලැබුණා. ඒ නිසා ඔයාලටත් අනිවාර්යෙන් job එකක් හොයාගන්න පුළුවන්. හොඳ CV එකක් හදාගෙන jobs වලට apply කරන්න. ඔයාලට අනිවාර්යෙන්ම job එකක් හොයාගන්න පුළුවන්. මට විශේෂයෙන්ම ආතාව දෙයක් කියන්න ඕන ඔයාලට. ඔයාලා හිතන්න ඔයාලට ඉන්ටර්විව් එකට යන්න හම්බුණා කියලා. එතකොට ඔයාලා එකට යද්දී ඔෆිස් ටයිම් එකට පිළිවෙලටම ඇඳගෙන යන්න. ඒක 50%ක්ම ඔයාලට ජොබ් එක ලැබෙනවද නැද්ද කියන එකට ගැන ඩිරෙක්ට් බලපානවා ඔයා ඒ ඉන්ටර්විව් එකට යන පිළිවෙලත් එක්ක. ඉතින් ලංකාවේ barista කෙනෙක්ට ලැබෙන salary එක ගැන කතා කරොත් trainee barista කෙනෙක්ට 25,000 30,000 වගේ range එක salary එකක් ලැබෙනවා. ඉතින් මේ salary එක ඔයාලගේ experience එකත් එක්ක ඔයාලට වැඩි කරගන්න පුළුවන්. අපි දැන් කතා කරමු ලංකාව ඇතුළතදී barista courses මොනවද තියෙන්නේ හොඳ courses මොනවද කියලා. ඉතින් මම course එක කරේ කොළඹ bartender and barista school එකේ. ඉතින් ඒක ගොඩක් හොඳයි අපිට හොඳටම ඒක train කරා. ඒ නිසා මම හිතනවා CBBS එක barista වලට හොඳයි කියලා. ඔයාලට barista field එක ගැන තව මොන හරි දැනගන්න තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම
ඔයාලට හිතෙනවා නම් මගේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා කියලා මගේ channel එක subscribe කරන්න. එතකොට ඔයාලට දිගටම මේ වගේ වැදගත් වීඩියෝ එක මාත් එක්ක රැඳිලා ඉන්න පුළුවන්.